ඔන්න ආදත් එහෙමනම් ලෝකය සහ ලෝකයෝ. ඩුබයි වලහිම ඉන්න බොහෝ දෙනෙක් විමසීමක් කලාවනේ අපි හිර වෙලා ඉන්න ගෙන්න්න ගන්න කියලා බොහෝ අයිල්ල තිබුණ ඒ අයටත් සහනයක් ලැබුණ පහුගේ කාලේ දෙරනක් මැදිහත් වෙලා ගත්තු ක්‍රියාමාර්ගහින්ද ඉතින් කෙසේ වෙතත් ඩුබයි වල ඇත්තරම තත්වය වනවාගේ ඇත්ද. මේ ඩුබායි හිටියන ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා ගොඩනැගිල්ල. ඉතින් මේ බර්ජ් කලීෆා ආලෝකමත් වෙන්නේ සමාජ සුබ සාධනය හින්දා. ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විදුලි බුබුලු මිලියන 1.2කින් තමයි ආලෝකමත් කරලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට එක විදුලි බුබුලක ආලෝකය සඳහා දායක වෙන්න පුළුවන්. දිරාම් 10ක මුදලක් තමයි එක විදුලි බුබුලක් දැල්වීම සඳහා අවම දායක මුදල. රාමදාන් සමයේ එක්සත් අරාබි එමරාජ්‍යයේ වෙසෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ බලපෑම නිසා ආහාර ලබාගන්න අපහසු ජනතාව මිලියන 1.2කගේ කුසපිරවීමට එහෙම විදුලි බුබුලු මිලියන 1.2ම විකිනීමෙන් ලැබෙන මුදල යෙදවීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තවත් බලාපොරොත්තුවක් තමයි ඩුබායිහි අසරණ වී සිටින පවුල් සඳහා කෑමබේල් මිලියන 10ක ප්‍රමාණයක් රැස් කිරීමේ ව්‍යාපෘතියට සහාය දෙන එක. කොහොමුණත් මේනකොට එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් කොවිඩ් වෛරසය ආසාධනය වූවන් 20,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ හේතුවෙන් 200 ඉක්ම වූ මරණ සංඛ්‍යාවකුත් වාර්තා වෙලා තියෙනවා. අපි දැන් යන්නේ ජර්මනියට රාත්‍රී සමාජශාලා වනත් පුළුවන් ට්‍රයිව් ටරූ ක්‍රමයට තියන්න. හප්පා ට්‍රැෆික් එක ඇදිරි නීතිය ලිහිල් කරපු රටකද මේ. එහෙමත් නෙවෙයි මේ ඇත්තටම මාස ගානක් ගෙදර ඉඳපු අය නයිට් ක්ලබ් ගිය විදිහ. එකන ජර්මණී කට්ටිය සමාජ දුරස්ථපාවේ තියාගෙන නයිට් ක්ලබ් අත්දැකීම විඳගන්න හොයාගත්ත ක්‍රමේ තමයි මේ ඩ්‍රයිව් ත්‍රූ නයිට් ක්ලබ්. ජර්මනියේ විශාලතම රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය හොල්ග බොයිස් තමයි මේ ටෙක්නෝ සංගීත සාදය සංවිධානය කරලා ඩීජේ සංගීතයට ඇත්ති වෙනකන් නටන්න ආයෙත් ජර්මානුවන්ට චාන්ස් එක දීලා තියෙන්නේ. කාර් එකක ඉන්න පුළුවන් පුද්ගලයන් දෙන්නෙට විතරයි. උපරිම විදියට සමාජ දුරස්ථභාවයේ රැකීම සිදුවන විදියට තමයි මේ වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ. කාර් 250කටත් වඩා ප්‍රමාණයක් මේ ඩ්‍රයිව් ත්‍රූ නයිට් ක්ලබ් එකේ පෝලිං වල තියෙනවලු. ලේසර් ලයිට් තම එක විච්චරුණ බෙසෙල්ලම් බඩු ලයිට් පත්වන තම එක දේවල් එහෙමත් අතේ තියාගෙන කාරල හෝන් ගහ පුතුම විදියට ජයමානුවන් වී නෝද වෙච්ච හැටි තමයි මේ. ජර්මනිය තමයි මේනකොට ආසාධිතයන් සංඛ්‍යාවතින් ලෝකයේ 7වෙනි වැඩිම ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වුණු රට. හැබැයි 1,73,000 ඉක්ම වූ ආසාධිතයන් ප්‍රමාණයෙන් 1,50,000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි සුවේ ලබලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් පලස්තීනයට යනවා. පලස්තීනෙතින් සාමාන්‍ය මල් වැඩි වගේ හොයාගන්න දැහැ. හැබැයි ඒගොල්ලන්ට ආදේශක හොයාගන්න පුළුවන් ඒ වෙනුවට. මෙන්න ඒගොල්ලෝ ආදේශකයක් වන්තින හැටි. අඩියප්පා ඒමුණාද ඒගි බොලද නැනැගිනි පුපුරු මේ පලස්තිනේ දකුණු ගාසාතිර රාෆා සරණාගත කනුරේ ජීවත්වන තරුණයෝ. රාමදාන් උත්සවය තමයි ඔවුන් මේ ගිනි පුපුරු විසිවෙන ඔවුන් විසින්ම නිර්මාණය කෙරු අම්මුත්තු ගිනි බෝල වගේ මල්වැඩි කැරකවීමෙන් සැමරුවේ. යකඩ බෑර සහ වූල් පාවිච්චි කරලා තමයි මේ ගිනි පුපුරු විසිවෙන මල් වෙඩි මෙයාලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ වානේ වය වූල් ඔවුන්ට ඉතාම පහසුවෙන් ලබාගන්න පුළුවන් දෙයක් කියලා තමයි කියන්නේ. හැම දරුවෙක්ම එකකින් විනෝද වෙනවලු. හරිහැටි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිද්ධ කරන හින්දා කිසිම අනතුරක් මේ වයින් වෙන්නේ නෑලු. කොහොමුණත් මේ දර්ශනය ලෝකයේ පුරා මනස්කාන්ත දර්ශනයක් වෙලා ලෝකේම කතාවහට ලක්වෙන මාතෘකාවක් බවට ඔවුන් පත් කරන්න සමත් වෙලා. දැන් මේක බල්ලා අපේ ළමයි මේ 아무තු මල් වෙද්ද හදාගන්න විදිය උත්සාහ කරන්න මේපා
ඒ අයට එකට හොඳට එක්ස්පීරියන්ස් ටලන්ස් ඔක්කොම තියෙනවා තේරුණයි ඒහින්ද ලෝකයට මේවට වග කියන්න බෑ ඒහින්ද මතක තියාගන්න මේවා කොරන්න එපා තේරුණයි මේ අතරේ ලෝකෙම දැන් වෙනස් විදිහට හිතන්න පටන් අරන් ඉන්නේ පාර්ලිමේන්තුව ඉඳලා පුළුවන්නම් ඉස්සරහට වෙනම කැඳවන්න ඔව් ඒ ගැනත් කතාවක් තියෙනවා ඉතින් ඔක්කොම ඔන්ලයින් කරන වෙලාවේ මේ සර්කස් පෙන්වන එකත් දැන් ඔන්ලයින් වෙන්න පටන් අරගෙන තියෙනවා මේ කොලොම්බියාවේ සර්කස් අනේ ඉතින් සර්කස් නම් ආයේ කවද බලන්නද ඒ විතරක් සර්කස් පෙන්වන්න පුළුවන්ද මේ කොවිඩ් කලබලasi ඒමයි කියල බෑනි මේ කොළොම්බියාවේ ඇදර නීති කාලේ මැයි මාසේ විස්පස්සෙන්දා දක්වා දික්කොරලා තියෙනවා. ඉතින් තවත් කාලයක් බලංගන්න බැරිතැන කොළොම්බියාවේ ගැස්කා සහෝදරින්ගේ සර්කස් කණ්ඩායම සර්කස් පේනන්න හූදානන් වෙලා. එහෙම සර්කස් පෙන්නුවට බලන්න කිසිමනෙක් නැතිවේ නිතින්. ඔවු කිසිම ප්‍රේක්ෂකෙක් ප්‍රේක්ෂකාගාරයෙන් නැතුව තමයි මේ අය සර්කස් පෙන්න්නන්නේ. ඒ කොහොම දන්නවද ඔන්ලයින් සර්කස් පෙන්වන්න තමයි මේ සූදානම ටිකට් අන්තර්ජාලය ඔස්සේ විකුණලා සම්පූර්ණ සර්කස් සන්දර්ශනයක් ඒ ටිකට් මිලදී ගන්න කට්ටියට ඔන්ලයින් පෙන්වනවා මේ සර්කස් කණ්ඩායම ප්‍රේක්ෂකාගාරයේ මිනිස්සු නැතුව ලොකු වෙනසක් දෙන්නවලු හැබැයි ඔන්ලයින් බලංගින්න මිනිස්සු වෙනුවෙන් කැපවීමෙන් සර්කස් සන්දර්ශන පෙන්වන්න මේ සර්කස් කණ්ඩායමේ දක්ෂ සර්කස් ශිල්පියෝ කැප වෙලා පුහුණු වෙලා කටයුතු කරනවා. චතුරමල්ලි ටිකට් බුක් කරගෙන බලමුද ඔන්ලයින් සර්කස්. ආධාරයක් විදිහට කරන උදව්වක් විදිහට හැමෝගෙම කර්මාන්ත රැකගන්න අපි දෙන උදව්වක් විදිහට කරමුද වැඩි. අපි විරාමයකට ගිහිල්ලා එනකන් ඉන්න මේ ලෝකය සහ ලෝකයෝ. අපි දැන් යන්නේ ඉන්දුනීසියාවට ඉන්දුනීසියාවේ පොඩි ළමයෙක් පැහැරගන්න හැදුව කෙනෙක් කවුද ඒ ඔය පාර මිනිස්සුන්ට පේන කදමලු බැඳගෙන ගම යන විදි එහෙම පෙන්වන රිලව්ඉන්නේ ඉතින් එහෙම වැඩ පෙන්න පෙන්න හිට ප්‍රඩුවක් තමයි එක පාරට මවිල්ලා පොඩිදරුවෝ ඇදගෙන යන්නේ ටික්ක දුර යදගෙන යන්න පුළුවන් වුණේ එනව යන්න සෙල්ලම් පෙන්න්න වගේ කිය දන්න ඇද්දේ කොහොමුණත් මේ වීඩියෝ නරම ඕන කෙනෙක්ට පොඩි බයකුත් ඇතිවෙනවා පේනවනේ රිලව පොඩි වුණත් පොඩිදරුව ඇටගෙන යන විදිහ භාසනාවකට දරුවට හානියක් නෑ රිලවුන්ට අතදිල් රිලව එහෙම කාල නැද්ද ඉතිං සත්තුට අත දෙනකොට ඒවගේම සත්තුන් එක සෙලං කරනකොට රිස්සමෙන් ඔවුන් දන්න නෑමුකුක්ක අපි යමු මේඩින් ශ්‍රී ලංකා බල මේ තියෙන්නේ ඕනම ජලකරාමයක් පාගන ජලකරාමයක් බවට පත් කරන්න පුළුවන් උපකරණයක් ඔන්න බලන්නකෝ තමයි මේ නිර්මාණය කොරලා තියෙන්නේ එයා සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් විදිහට තමයි නියම ප්‍රමිතියෙන් හොඳ පෙනුමක් සහිතව මේ ජලකරාම පැඩලේ නිර්මාණය කරලා තියෙන්නේ මගේ තාත්තා ඇවිල්ලා 1960 ගණන් වල ලංකාවේ තොරන් නිර්මාණය කරපු එක්කෙනෙක් ඒ රම්මුතුදුවේ ෆිල්ම් එකේ තියෙනවා ලංකාවේ පළවෙනි කලර් ෆිල්ම් එකේ බෞද්ධ කොඩියක් යනවා පටන් ගත්ත ගමන්ම ඒක මගේ තාත්තගේ නිර්මාණයක් වතුර අතින් අදරනට කකුලෙන් පාගන නව නිර්මාණයක් මේ හදලා තියෙන්නේ මේක මේ සාමාන්‍යයෙන් ලංකාවේ හදනවා ලොකු විදිහට මේක සාමාන්‍ය ඕන පුද්ගලක එක්කෙනෙකුට ගිහිල්ලා ගෙදර ඕන එක්කෙනෙකුට හයි කරගන්න පුළුවන් මේක ඒ වගේම මගේ තව තියෙනවා නිර්මාණ ගොඩක් මේ කොරෝනා වසංගතයේ හින්දා ටිකක් ඒවා අතපසු වෙලා තියෙනවා තව ඉස්සරහට මම ඒවා ඔක්කොම එළියට දානවා ඉතින් පේනවනේ මේ තමයි අපේ රටේ නියම දේශීය නිෂ්පාදන මේ ජලකරම පැඩලය කොයි තරන්නම් ප්‍රයෝජනවත්ද කියලා හැමෝටම තේරෙයි මේක හොඳට නිර්මාණය කරලා ඉස්සරහට ගත්තහම
ඉතින් ලීලානන්ද මහත්තයාට අතහිත දීලා මේ ජලකරාම පැඩලේ වෙළඳපොළට අරන් ගිහින් ජනගත කරලා රටේම ජනතාවට අපේ නිෂ්පාදනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් 0115 88 කියන දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම තවත් මේ වගේ නිර්මාණ තියෙනවා නම් 0115 88 කියන ලෝකයාගේ ඉත්තාර දුරකථන අංකයට කතා කරලා දෙන්න පුළුවන්. ඉන්ෆර්මේෂන් දෙන්න පුළුවන්. හරි? වැඩ නියමට පිරිසිදුර ලස්සන්ට කරලා තියෙනවා ලස්සන නිර්මාණය ඕන කෙනෙකුට ගන්න හිතන විදිය නිර්මාණය කළ තියෙනවා වෙළඳ පොළ පිළිබඳව හිතලා කරලා තියෙන නිර්මාණය. දැන් මොකද අපි ගෙදර ඉඳලා කරපු දේවල් බලමු. ඔන්න එහෙනම් අදත් ගෙනවා ලෝකීන්ගේ නිර්මාණාත්මක වීඩියෝ. මාලේමේ ඉන්න කැලුම් රොද්රිගෝ ගෙදර ඉන්න ගමන් කාඩ්බෝඩ් වලින් නිර්මාණය කරලා තියෙනවා රුවල් නැවක්. කාඩ්බෝඩ් ඉතින් කොහමද වතුරට දාන්න බෑනේ පිටිනවනේ ඈ. අවුරුද්දක් ලංකාවේ ඉඳලා කොරියාවට ගිය කොරියානු ජාතික තරිදු ලංකාව වෙනුවෙන් හෙළ ජාතික අභිමානය ගායනා කරලා ඉවලා තිබුණා. I won by Lanka friends. Bagenamu tarindu. හෙළ ජාතික අභිමානය වෙදු බිරුවන්සේ පුරන්නේ ඉනුමව විමසම් සිරියෙන් සරසව දිවිදෙව් මේ බලන්නකො හෙම්මාතකමින් රයිගමයයි ගම්පලයයි දෙන්න හින්න හිටිය පියා. මාරගහක් ඇත ඉඳගත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොල පැත්තේ. තවත් ගණන් කරන්න ඉවර කරන්න බැරි තරම් වීඩියෝ ගොඩාක් තියෙනවා. ගොඩක් කියන්නේ 20000 ගණනක් තියෙනවා. හැබැයි ඉතින් තෝරලා බේරලා නිර්මාණාත්මක ඒවා පමණයි ලෝකයා පෙන්වන්න උත්සාහ කරන්නේ. අනිත් ඒවත් නොපෙන්නා බැරි නිසා කීපයක් දානවා ඈ. ඔන්න කිව්වා. සිමෙන්ති වලින් හදපු කැට්ෆිෂ් කෙනෙක් මේ දවස්වල කඩවල් වලට යන්න මින් මැදුර වලට යන්න බැරි හින්දා මම මේක හදලා වේලලා ටැංකියට දානවා. නිරෝධේ යන විට වටේට අල්ලන ගොන්නට වැටුණාම මිතුරෝ නෑ වග වෙයි කිස්මොල කන්ට එනෙන්නලාගෙන ආවේ කුරකං පැද
ලෝකය සහ ලෝක බන්න කණ්ඩායම වයස් බේදයක් නෑ පරතරයක් නෑ පුංචිම කාලද ලොක වෙනකම වැඩ හිටියන් පොඩිටියන්ට ඔක්කොටම ඉතින් ගිහින් එන්නම් එනම් අදත් හැබැයි රොමේෂ් සුගත පාල කලාකරුව ඇතුළු අපේ කණ්ඩායම ඉන්න අදත් කියන්න එකට එක් පෙමු කියලා.